සහෝදරවරුනි එංගටත් අමාරුයි මොකද කරන්නේ අපි බොමු බොනවද බොනවනම් බොමු පුරුදු ගානක් ලව් කරනකොට ප්‍රේම වෙයි කියලා ගීතකවත් හිතුවේ යකෝ ගෑනුම තමයි බං ඇයි බං මගේ කිට සිරාවට බයි ලව් කරේ මේමයි බං උඹේ ගෑණි අද උඹේ හෙට මගේ බැටුගේ පස්දර කට්ටකොට මට කල්ගිල්ල වැඩි පුළුවන්තරම් බොන්න කියලා පණ්ඩිතයිනේ හරි හරි අරක්කු පොද්දි මදි පාඩුනාම ඒ වස්සට බියර් රිංගුවාම මේ වගේ අතුරු ආබාධවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා චන්ද්‍රයා කපුරා ඔක්කොම හරිද මට කරරි ගන්න ඕනේ කවුරු වැපයක එළියට අන්නේ ඔයි ඒයෝ පාටිට කෑගන්නේ මේ අපේ පාර අපිට ඔන්න අපි කෑගන්න කෑගන්න එපා අරේ මිනිස්සුන්ගනේ මේ තමුසේ කවුදයි මට කෑගන්න එපා කියන්නේ මේ පේෂන්ට් මැහුම් 27ක් දැම්මා. හැබැයි මං හිතන්නේ මෙයාටයි කතා කරන්න බැරි වෙයි මොකද මෙයාගේ දිවම කපලා දාලා. අයියෝ දැන්වත් අඬරගෙන නවත්තාන්කෝ. දවස මූසලයි බං. ඒ ඇයි බං වඩන්නේ මෙයාට මේ දවස් එකමාරකට කලින් යාවලු සඳුනි බූට් ටික තියලානේ. කරානේ බල බඳින්නේ මොනේද බං හිටියේ මගුල් කියවන්න එපා බල්ලෝ. මෙන්නුගේ හිත හැදෙන්න පොඩ්ඩක් උපදෙසක් දීපන්. හිත හැදෙන්න කියන්නේ බං ඉතින් ඕක කිරියද ගිය අවුරුදු ලීක් කරගත්තේ මොකද්ද බල්ලුවේ ආයි කිව්වේ? මේක අපි දෙන්නට විසඳන්න බෑ බං. මේක විසඳන්න පුළුවන් බූට් කාපු එකෙට්ටම තමයි. අපි හරියට කෝල්ලක් දෙමු. අර එන්නේ. මිනිහට තමයි මේක විසඳන්න පුළුවන්. මිනිහ තරම් ලංකාවේ කවුරුත් අද වෙනකම් බූට් කාලත් නෑ. මිනිහට තරම් අත්දැකීමුත් නෑ. එයා මේක විසඳයි. සුද්දා මොකෝ කේස් එක? ඇයි හදිස්සි වෙන්නේ කිව්වේ? කේස් එක කියන්නේ ඔයා බූට් සම්බන්ධ ප්‍රවීණෙක් ඉඳ කතා කරේ. මෙන්න මේ අයියේ යාළුවනේ කෑල්ලකින් බූට් එකක් කාලා. පුළුවන් නම් පුංචි උපදෙසක් දෙන්න අපේ කොල්ලගේ හිත හැදෙන්න. යකෝ මෙයා මේ බූට් එකක් කාලාද මේ යන්නේ? යකෝ එක බූට් එකක් කාලා මට යන්න එපා. මම බූට් 120ක් කාලා තියෙනවා. මේ ඉන්නේ හොඳට. කවුද බූට් එක තියපු කෙල්ල උඹට? අර ගල්බෝකෝ පාරේ සඳුනි බං අර කොට කෑල්ල යකෝ අර කොට සඳුනිද? ඒක ඉබට දෙපාරක් බූට් එක තිබ්බනේ බං. අනික මන් දැක්ක මේ දැන් ඉද්දිත් අර හන්දිය පාක් එකේ සුනිල එක්ක ගෙස්ට් එකකට යනවා. හොඳම කාරණේක නෙමෙයිනේ. මෙයා යාළුවන දවසේ මෙයාගේ ෆෝන් එක යට තියාගන්න දීලා. ඒකේ ගිහින් තියෙන මේ ෆෝන් එකත් අරගෙන. දැන් මුට ෆෝන් එකකුත් නෑ. කොහමද බඩුවගේ වැඩ අයියෝ විනාසයිනේ. දැන් ඔය අඬරගෙන නවත්ත ගන්නවකෝ. තමුසේ වගේ ඩෑල් වලට මං ගාව දිනව සුපිරි ගේම් එකක් මචං. බූට් 120ක් කාලත් මං ඒක ගහලා තමයි මගේ ඔළුව හදාගත්තේ. ප්ලේ ස්ටෝර් එකට ගිහලා ඩවුන්ලෝඩ් කරගන්න මයින්ඩ්‍රස් ගේම් එක. යකෝ දිනුම් ඇදලා ෆෝනුත් දෙනවා. මහින්ද්‍රස් ඉතින් මයින්ඩ්‍රස් ශ්‍රී ලංකා කියන්නේ ලංකාවේ අපේ විදිහට හදපු සුපිරිම ගේම් එකක්. ඉතින් මේකේ ලීඩර් බෝඩ්ස් 3ක් තියෙන නිසා වින් කරන්න chance එක වැඩි. ඉතින් ලීඩර් බෝඩ්ස් 3ේම 15 දෙනාව තෝරගෙන අප්‍රේල් 8 වෙනිදා තමයි මේකේ තෑගි දෙන්නේ. අප්‍රේල් 8 වෙනිදාන් පස්සේ හැම මාසෙම 8 වෙනිදා මෙයාලා දිනුම් මෙතන තෑගි දෙනවා. ඉතින් ලීඩර් බෝඩ්ස් වල නැති අයටත්
ෆෝන් ටැප් දිනා ගැනීම රැන්ඩම්ලි chance එකක් තියෙනවා. ඉතින් අදම ගිහිල්ලා Play Store එකේ Mindrush කියන ගේම් එක ප්ලේ කරලා ඔයත් වින් කරන්න බලන්න. ඉතින් ඔයාලා Apple users ලා නම් mindrushplay.com එකෙන් තමයි ඔයාලට ගේම් එක සෙල්ලම් කරන්න වෙන්නේ. ඉතින් ඔයාලට මේ ගේම් එක ප්ලේ කරද්දී මොකක් හරි ප්‍රශ්නයක් ආවා නම් වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් මෙන්න එයාලා contact number එක තියෙනවා. ඒ හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් එයාලා ඔයාලට පැය 24ම කස්ටම් සර්විස් එක දෙනවා. ඉතින් ඔයාලට මේ ගේම් එක ප්ලේ කරලා ටැග් දිනා ගන්න දවසටම යන්නේ රුපියල් 8.10ක් විතරයි. ඉතින් ඔයාලට කැමති නම් ඔයාලට පුළුවන් Mindrush ගේම් එක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරලා ටැග් දිනා ගන්න. ඉතින් ගිහින් එන්නම්. බයි බයි.